true story about the lies you fantasize about you and I. This is a true story about the games and now you play. No, this is not what I need. Give me love, love, give me love, not what I want. Ain't gonna happen to me. Give me love, love, give me love, 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 give me love, give me love, 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 love. I'll play the villain if you need me to. I know how this goes, yeah. I'll be the one you play the scene, while the cameras freeze, running like a diamond, wasting all your time, sneaking like a creep in the night. But I'll play whatever part you need me to. Hello guys, අපි අද යනවා ට්‍රිප් එකක්. අද යන්නේ අපි බලංගොඩ තියෙන සමනලවත්ත කියන ප්‍රදේශයේ තියෙන රිසෝට් එකකට. මේ ට්‍රිප් එක නම් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණු ට්‍රිප් එකක්. මොකද මේ මම සති දෙකක් තිස්සේ ප්ලෑන් කරේ ඩවුන් සවුත් යන්න. මොකද මම මිරිස් යන්න වාර ආසාවෙන් හිටියේ. මම කලින් එකපාරක්වත් ගිහිල්ලත් නැහැ. මම සති දෙකක් තිස්සේ සෑහෙන ප්ලෑන් කරා. ඊට පස්සේ අන්තිම මොහොතේ අපි දෙන්නට හිතුණා ඩවුන් සවුත් ටිකක් රස්නෙත් එක්ක හින්දා අපි ටිකක් සීතල පැත්තකට ගියොත් හොඳයි කියලා. ඊට පස්සේ කොහොම හරි අපි කතා වුණා නුවරඑළියන් කියලා. නුවරඑළියේ බල ඉද්දි ඊට පස්සේ ආයෙ හිතුණා මොකද ට්‍රිප් එකක් යන්න ගියොත් හැමදාම යන්නේ නුවරඑළියට. දැන් නුවරඑළිය ගිහින් ඇත්තටම බලන්න දෙයක්වත් නැහැ. මොකද ඒ තරම් නුවරඑළිය ගිහින් තියෙනවා. සැප්තැම්බර් මාසෙත් ගියා. කොහොම හරි මොකුත්ම අයිඩියා එකක් නැතුව ඉද්දි මම හම්බෙන් වගේ දැක්කා Facebook එකේ පෝස්ට් එකක්. මේ බලංගොඩ පැත්තේ තියෙන මේ රිසෝට් එක ගැන තියෙන. ඉතින් එතන හරිම ලස්සනයි. මොකද නුවරඑළිය ක්ලයිමේට් එකට සමාන ක්ලයිමේට් එකක් එහෙ තියෙන්නේ සමනලවත්ත කියන ප්‍රදේශයේ. ඉතින් මම වැඩි හිතන්න ගියේ නෑ. මොකද හිටියොත් සීමාවක් නැහැ. කිසි දෙයක් වෙන්නේත් නැහැ. ඉතින් මම අපි යන්න දවස් දෙකකට කලින් බුකින් එකක් කරලා දැම්මා. වැඩි හිතන්න ගියේ නෑ. අපිට බලංගොඩට යන්න තිබුණේ වැල්ලවායෙන් හැරිලා බෙරගල බෙලිකොල්ල එහෙම පව කරලා. ඉතින් මේ පාර නම් පුදුම ලස්සනයි. හැමතැනම කොළ පාටයි. හරිම ග්‍රීනි වයිබ් එකක් තිබුණේ. අනික මේ පාරේ අපි දෙන්නම කලින් ගිහින් තිබුණෙත් නෑ. මේ ෆස්ට් ටයිම්. ඉතින් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වුණා. අපිට මේ පාරේ ටිකක් දුර ඔහම යනකොට මේ දියලු මෑල්ල දකින්න හම්බුණා. මම ඇත්තටම හිතුවේ නෑ අපිට මෙච්චර ළඟට මේ පාර ආයිනෙන් දියලු මෑල්ල බලන්න පුළුවන් වෙයි කියලා. මම දැනගෙන හිටියා අපිට දියලු මෑල්ල මගදී හම්බෙනවා කියලා. ඒ වුණාට මේ මම දන්නේ නැහැ අතර මේ පාරේ මම කලින් ඇවිල්ලත් නැති හින්දා මම හිතුවේ නෑ මෙච්චර ළඟට අර පාර ආයිනෙන් ඉඳලා අපිට දියලු මෑල්ල බලන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම මාරම ලස්සනයි.
Silena me. Me? Nãy giờ cái này là cái nó ấy cái là thấy này. Em hả? අපි උඩු තියල මැල්ල බලලා ටිකක් ඉස්සරහට යද්දි මෙන්න මේ ලස්සන තැනක් මම දැක්කා. මෙතන මාර ලස්සනයි. පහලින් ගඟක් යනවා. පහළ කට්ටිය නාන ගමනුත් හිටියා. මේ වතුර නම් සීතල ඇති. මෙතන පාරෙන් එහා පැත්තත් හරිම ලස්සනයි. හැබැයි අන පැත්තට වඩා පොඩ්ඩක් වතුර පාර සැරයි වගේ. ඒ වුණාට පුදුම ලස්සනක් තියෙන්නේ. මට මේ දේවල් දකිද්දි හිතෙන්නේ මේ පැතිවල ඉන්න මිනිස්සු පුදුම වාසනාවන්තයි කියලා. මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න. අපි ඉස්සරහට යනකොට මෙන්න මේ කපල් එකත් හම්බුණා. අපි එද්දි මේ දෙන්න පාර පනිනවා. හරිම ලස්සනයි ඒ දෙන්න. අපි ටිකක් ඉස්සරහට යද්දී මෙන්න මේ බෝඩ් එක හම්බුණා. මෙතනින් පූනාගලට යන්නත් පුළුවන්, බෙරගලට යන්නත් පුළුවන්. පූනාගලේ දකිද්දි මට මතක් වුණේ මේ කී දවස් ටිකේ මම YouTube එකේ වීඩියෝස් වගේක් දැක්කා. මේ පූනාගල තනියලිය ගැන වීඩියෝස් කරලා තියෙනවා කට්ටිය. ඉතින් මට ඒකත් මතක් වුණා බෝඩ් එක දකිද්දි. කොහොම හරි අපිට යන්න තියෙන්නේ බෙරගල පාරේ. බෙරගලින් අපි හපුතලේ පැත්තට ආවා. මෙන්න මේ view point එකට. මම දැන් අවුරුදු 2කට විතර කලින් මෙතනින් ST එකක් බිව්වා. ඒක මාර රහයි. මේ මම හිතුවේ ඉතින් අදත් මට එක බොන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට මේ අද එයා හිටියේ නැහැ. ඒ වුණාට කමක් නැහැ. ඉතින් මෙතන මාර ලස්සනයි. මීදුමෙන් වැහිලා තියෙනවා. කොහොමත් හපුතලේ කියන්නේ මීදුම් නගරයක් නේ. මම මෙයාගෙන් අහන්නේ මේ කොහොමද ප්ලේස් එක කියලා. සුපිරි කියලා තමයි ඉතින් එයා කිව්වේ.
ඉතින් මට නෙස්ටී එකත් බොන්න බැරි වුණ හින්දා අපි මෙන්න මේ ටී ෂොප් එකට ආවා මේ ටී එකක් බොන්න කියලා. රසම රස කේක් වර්ග ටිකකුත් තිබුණා. මේ ටී ෂොප් එක හරිම ලස්සනයි ඇතුලේ. ලස්සනට ඩිසයින් කරලා තිබ්බා. මේ පෙටි දෙකත් ඔන්න ආවා. අපි ගත්ත බ්‍රවුනීස්ුයි බටර් කේකුයි. කියන්න ඕන ඇත්තටම මේ බ්‍රවුනි එකයි බටර් කේක දෙකම උණුවෙන් තිබුණේ වෙලාවේ. මේ කියන්නේ ඒ වෙලාවේ හදලා වගේ උණුවෙන් තිබුණේ. හරිම රසයි, හරිම ෆ්‍රෙෂ් එකට තිබුණා. ලස්සනම ලස්සන කොළපාට පරිසරයක් මැදින් අපි මේ යන ගමන් ඉන්නේ අපේ රිසෝට් එකට. දැන් ගොඩක්ම ළඟයි. මේ පාර නම් ටිකක් පටුයි. ළඟ ළඟ වංගු තියෙනවා. ඉතින් කල්පනාවෙන් යන්න ඕන. මොකද බස් පවා යනවා මේ පාරේ. අර ඈතින් පේන්නේ අපි ඉන්න තැන. අපි බලමු ළඟට ගිහිල්ලා මම හිතුවා වගේමද කියලා. දැනටමත් වැස්සත් එක්ක මීදුම ටිකක් පිරීලා තියෙනවා. වව්. ඇත්තටම මෙතන මම හිතුවා වගේමයි, මම දැක්කා වගේමයි ෆොටෝස් වල වීඩියෝස් වල. මාරම ලස්සනයි. හරි ඔන්න අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. මෙතන නම තමයි guys top resort සමනල වත්ත. ඉතින් ඔයාලට Google map එකේ Facebook, TikTok, YouTube ඕනම එකකින් search කරලා මෙතන තැන හොයාගන්න පුළුවන්. මම දැනට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මම ඔයාලට තවත් වීඩියෝ එකකින් මගේ experience එක share කරගන්නම්. So thank you for watching. Bye.